බලන්න රජතුමනි ඔබතුමා මහා පින් බලයක් භුක්ති විඳිනවා. ඉතින් ඔබතුමා පැරණි පින් භුක්ති විඳින මිසක් අලුතෙන් පින් රැස් කරන්නේ නෑනේ. ඊට පස්සේ කෝ දේවිය මේ මිනිසුන්ගේ ජීවිත දැක්කම කිසිම කෙනෙක් සිල්වත් නෑ. මට ලකුවට මේ මිනිස්සු උදෙසා දන් දෙන්න එහෙම හිතෙන්නේ නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා මේ දඹදිව පින්වන්තයන්ගෙන් හිස් නෑ. මහා මුනිවරු ඉන්නවා. මම මේ මුනිවරු වඩම්මන්න. ඔබ වහන්සේ දන් දෙන්න. හා කිව්වා. එහෙනම් අපි ඔක්කොම හෙට ඉඳලා පිරිසිදු සිල් ඇතිව දානෙට සූදානම් වෙමු කියලා උදේ පාන්දරම පිච්ච කූඩයක් රජ මිදුලට අරගෙන ගිහිලා පිච්චමල් නැගනීර දිසාවට ඉහලා නැගනීර දිසාවේ සිටින මේ දනට සුදුසු දක්ෂිනීය උතුමන් අපේ දනට වඩිත්වා කියලා මල් ඉහලා දණ්ඩ නමස්කාර කළා වැන්දා මේ බිසව බද්දා කාපිලානේ සංසාරේ කොහොම පින් කරපු කෙනෙක්ද? ඒ දිසාවේ බුදුරු හිටියේ නෑ. එදා දානේ යාචකයන්ම දුන්නා. දෙවෙනි දවසේ දකුණු දිසාවට මල් ඉස්සා දණ්ඩ නමස්කාර කළා දිසාවට. දක්ෂිනීය උතුමන් දනට වඩිත්වා. දැන් මේ හැම දැනම සාංගික කළා දාන දෙන්න පුළුවන් පන්සලක් ගානේ. දැන් වගක් නැතුව ඉන්නවා. ලෝකේ දන් දෙන්න සුදුසු උතුමන් නැති වෙච්ච කාලයක බලන්නකෝ දානෙකට කෙනෙක් වඩම්ම ගන්න හැටි. දකුණු දිසාවෙත් පසේ බුදුරු හිටියේ නේ. ඒ දත් යාචකයන්ට දන් දුන්නා. බටහිර දිසාවේ පහුවදා ඒත් නෑ. උතුරු දිසාවේ මල් ඉහලා දණ්ඩ නමස්කාර කළා. අන්න එදා ගන්ධමාන පර්වතයේ මහා පදුම පසේ බුදුරජාණන් වහන්සේ ඇතුළු පසේ බුදුරජාණන් වහන්සේලා 500ක් වැඩි හිටියා. මේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 කවුද කියලා අපි උප්පලවන්නා තෙරණියගේ සංසාරේ පසේ බුදුරු මුණ ගැහිච්ච විස්තරේ කතා කරනවා ඊළඟට. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලා 500 ගැන කතා කරනවා. අන්න ඒ පසේ බුදුරජාණන් වහන්සේලා 500 නම ආකාශයෙන් වැඩියා. කොහොමද හිතන්නකෝ ආකාශයෙන් 500 නම පොඩි වෙලාවක් යනකොට වඩිනකොට සාදුකාරයෙන් ගිගුම් දුන්නා. මල් වැසි වැස්සා. මල් මත ආසන පනවල දන් දුන්නා. දානි දීලා ආරාධනා කළ ඔබ වහන්සේලා රාජ උද්‍යානයෙන් වැඩවසත්වා අපි සිව්පසෙන් උපස්ථාන කරනවා කියලා. ඉතින් ඒ උත්තමයෝ ඇත්තටම රාජ උද්‍යානයේ 509 වැඩ හිටියා. එතකොට පසේ මහා කස්සපයන් වහන්සේ බද්දා කාපිලානේ උත්තමාවිය කලින් ජීවිතයක පසේ බුදුරජාණන් වහන්සේලා 500කට දිවිහිමියෙන් උපස්ථාන කරපුවා. ඒ අතරේ රාජ්‍යයේ එක්තරා ප්‍රදේශයක කැරැල්ලක් ඇති වුණා. නන්ද රජුරෝ කැරැල්ල සංසිඳවන්න ගියා බිසවට සීල උපස්ථාන බාර දීලා. බිසව උපස්ථාන කරමින් හිටිය එක්තරා රාත්‍රියක මහා පදුම පසේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අවසන් රාත්‍රියේ සක්මනේ කෙළවර අසුංගන ඉද්දින් ඉරියව්වෙම පිරිනවම් පෑවා. මෙහෙම ඉඳගෙන ඉද්දින් පිරිනවම් පෑවා. එදා රාත්‍රියේම අනිත් පසේ බුදුරජාණන් වහන්සේලා 499ක් පිරිනවම් පෑවා. 500ම එකම උද්‍යානයේ පිරිනවම් පෑවා. පවුවදා උදේ කොළපාට පළස් මත ආස මල් අතුරලා මේ මල් මත ආසන පනවලා රජ බිසව බලාගෙන ඉන්නවා පසේ බුදුරු වඩි කියලා. වඩින්නේ සේවකෙක් කියවුවා. පසේ බුදුරු භාවනායි. ළඟට ගිහලා ස්වාමීනි කියලා කතා කළා. ඇහැරෙන්නේ මෙහෙම සිරිපතුල ඇල්ලුවා සීතල වෙලා. තුට හිතුවා පිරිනවම් පාලා. ඊළඟ පසේ බුදුරජාණන් වහන්සේගේ පතුල ඇල්ලුවා පිරිනවම් පාලා. අඬාගෙන පැමිණියා. පින්වතුනි අරම එකපාරම ගම් වතුරක් ගලනවා වගේ රජ මාලිගාවේ ඉඳලා සියලු දෙනාම උද්‍යානයට අඬාගෙන ගියා. පසේ බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාම පිරිනවම් පාලා. සෝකයටපත් වුණා. සඳුන්දර චිතකේ විශාල චිතකයක 500ක් පසේ බුදුරු එක වෙලාවේ ආදාහනය කළා. ඉතුරුන ධාතුන් තැන්පත් කරලා ස්තූපයක් කෙරෙව්වා.
ඉතින් ওই කාලෙම රජුරු ඈත ජනපදයක. රජතුමා යුද්ධ ඉවර වෙලා එනවා. දේවිය මගටම ගියා. දැක්ක ගමන් මේ දේවී අපේ ආර්යයන් වහන්සේලා සුවසේ වැඩ සිටිනවා. හැඬු කඳලින් කිව්ව පිරිනුවම් පෑවා කියලා. එහෙම උද්‍යානයට හඬාගෙන ගියා. මේ වගේ උතුම් මුනිවරුත් පිරිනුවම් පානවා නම් මේ ඇති ලෝකයේ ඇති ස්ථීර දේවල් මොනවද? මම අතාරිනවා කියලා උයනදීම පුතාට රජකම පවරලා බ්‍රහ්මචාරිව තාපසෙක් වුණා. ස්වාමියා බ්‍රහ්මචාරි තාපසෙක් වෙනුට බිරිඳත් සියලු සම්පත් අත්හැරලා බ්‍රහ්මචාරි තාපසෙක් වුණා. දෙන්නාම පසේ බුදු සෑයට වැඳ වැඳ බඹසර රැක්කා. මහා කස්සපයන් වහන්සේ බද්දා කාපිලනි දෙන්නම ධ්‍යාන වැඩුවා. දෙන්නම බඹලෝ ගියා. ආය මනස ලෝකෙට ආවේ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ. පිප්පලී කුමාරයා බද්දා කාපිලන් උපතින්ම බ්‍රහ්මචාරී. කාමේ හිතේ නැහැ. බුදුම ජීවිතය. අර එදා පසේ බුදුරජාණන් වහන්සේගේ සෑය ළඟ සමාදන් වුණ බඹසර බ්‍රහ්ම ලෝකෙ ගියත් බ්‍රහ්මචාරී. තවම බ්‍රහ්මචාරී. ඒතොර ඒ කියන්නේ අදටත් ඉතින් මහරහතන් වහන්සේනේ. කොච්චර අමුතු ජීවිතයක් ඉතින් මේ මුනිවරුන්ගේ. මහා කස්සප මුනිදුන්ට කෝටි වාරයක් নমස්කාර වේවා. පුදුම ජීවිතය. අපේ ජීවිතයේ ඒ වගේ විරාගී මුනිවරුන්ට පූජා වේවා. දූවිල්ලක් වගේ. ඊට පස්සේ පින්වතුනි දෙමව්පියෝ විවාහ කරන්නමයි හදන්නේ. කැමති නෑ විවාහයකට. නමුත් බද්දා කාපිලාණීටම විවාහ කළා. දෙන්නම බඹසරට කැමති. විවාහ වුණ දවසේ රාත්‍රියේදී සමම් මල් මිටක් ඇඳ මැදින් දැම්මා. රාගසිතක් ඇති වුණත් මේ මල් මාලේ පරවේවා කියලා. ඈද මල් මාලයක් දැම්ම ඇගේ පැත්තේ. මේ මල් මාලා දෙක මැද තියෙද්දි දෙන්න ලෝකේ බුදුරජාන් වහන්සේ මහා සිද්ධාර්ථ කුමරු යසෝදරා හැරෙනකොට මේ ලෝකේ අත්‍යන්ත සුන්දර රූප සම්පත්තිය තිබුණේ පිප්පලී කුමරුටත් බද්දා කාපිලාණිට. එවැනි සුරූපී කුමරෙක් කුමරියක් එක ඇඳේ නිදාගෙන ඉන්නවා 12 අවුරුද්දක්. අවුරුදු 12ක් රාගසිතක් ඉපදෙන්නේ. අර මල් මාලාව දවසින් දවස සුවඳ විහිදුවා 12 අවුරුද්දක් ඇඳ මත තිබ්බා. ඒ දෙදෙනා දෙමව්පියන්ගේ ඇවෑමෙන් පැවිදි වුණා. මේ ලෝකේ රහතන් වහන්සේ නමක් වේද? ඒ රහතන් වහන්සේ උදෙසා මාගේ පැවිද්ද වේවා. සිවුරු දරාගෙන මේ දෙදෙනා යනකොට ටික දුරක් යනකොට කල්පනා වුණා. ලස්සන තාපසයෙකුයි ලස්සන තාපසයෙකුයි එකට යන්නේ හරි නෑ. මිනිස්සු වැරදි විදිහට හිතයි. ඔබ එක පැත්තකින් යන්න මම එක පැත්තකින් යන්න කියලා පාර දෙපැත්තට දෙන්න බෙදෙනකොට මහ පොළොව කම්පා වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නත් කලින් විරාගී බවින් පොළොව සෙලෙව්ව කෙනෙක්. භාග්‍යවතුන් වහන්සේ භූමි කම්පාවට හේතු දැක්කා. එතුමා එන්න මාවතේ වැඩ හිටියා. ඉතින් බලන්න නිවන හොයාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩ ඉන්නවා. පින කියන එක වාසනාව කියන එක. පසේ බුදුවරුන්ට දුන්න දානේ හිස් දෙයක්ද? කළ උපහාරයේ හිස් දෙයක්ද? බුදුවරු මුණ ගැහෙන පින් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කරන සත්කාරය බුදුවරු මුණ ගැහෙන පින්වතුනි. බුදුවරු මුණ ගැහෙන පින්. ඊට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්නකොටම හිතුණා මම සොයන ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකේ රහතන් වහන්සේ සුගතයන් වහන්සේ තමයි අර ඉන්නේ. දැක්ක ගමන් හිතුණා මේ තමයි බුදුරජාණන් වහන්සේ. එක පිම්මට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ සිරසෙන් වැඳ වැටුණා. සත්තාමි භගවා භාග්‍යවතුන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ. මම ශ්‍රාවකයා.
අහන්න ජානාමි භගවා ජානාති. මම දන්නේ භාග්‍යතුන් වහන්සේ දන්නාසේ. බුදුරජාණන් වහන්සේ වදාළ ওই විදිහට බුද්ධත්වයට පත් නොවිච්ච කෙනෙක් ළඟ ඔබ වැඳ වැටුණා නම් එයාගේ බෙල්ල ගැලවෙනවා කිව්වා. ওই සද්ධාවට. නමුත් ඔබ සුදුසු කෙනාටමයි ඔබ මුණ ගැහුනේ කියලා දහම් උපදෙස් දුන්න දවස් 7න් රහත් වුණා. 8 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න එනකොට බුදුරජාණන් වහන්සේට පැනෙව්වා දෙපට සිවුර. ඊට පස්සේ ඒ සිවුර හරි සිනිඳුයි. කස්සප මේ සිවුර හරි සිනිඳුයිනේ. බුදුරජාණන් වහන්සේ පිළිගන්නාසේක්වා. ඉතින් කස්සප මං ඒ සිවුර ගත්තොත් මගේ සිවුර ඉරිලානේ. මහලානේ. අනේ මං මල් මාලාවක් ලස්සනට ඉන්න කැමති කෙනෙකුට සුවඳ මල් මාලාවක් ලැබුණාට පස්සේ ඉසේ දරා ගන්නවා වගේ මං දරා ගන්නම් කියලා. සුගත් මහා චීවර ධාතුව පෙරෙව්වා මහා කස්සප මහරහතන්. කස්සපයන් වහන්සේගේ සිවුර බුදුරජාණන් වහන්සේ පෙරෙව්වා. මේ ධාම සංගායනා කළ මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ පොඩි වෙලාවකින් කියන එකත් අපිට මදි වගේ කියලා හිතෙනවා. මහා මුනිවරු වඳින්න විතරයි මට නම් පුළුවන්. ගුණවත් හරියට කියා ගන්න මට තේරෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේ ගුණ කියනවත් මට හරියට තේරෙන්නේ. ඉතින් මේ උත්තමයන්ගේ ජීවිතවල ඉච්ඡර ආලෝකයක් ඇති කරගන්න පසේ බුදුවරුන්ට කරමුගෙන ආපු වන්දනා උපහාර ස්තූප පූජා ඒව බලපෑවා.